ඔන්න පේනවනේ ලස්සන මල් තියෙනවා. ඉතින් දැන් මේ අපි මල් කපනවා. මල් ගස් ටික ඔක්කොම කපලා එක ග්‍රීන් හවුස් එකට දාන්න යන්නේ. අපේ හසිත මල්ලි ඉන්නවා. ඉතින් එයා දන්නවා මේක ගැන විස්තරයක් කරයි. හසිත මේ කන්නේ දැන් අපේ මල්ලග අවසන් වෙලා තියෙන්නේ. ඉතින් අපේ ලෙනකම් මේ මල් ටික දැන් තියාගන්න ඕනේ. මේකෙන්ද අපි පොඩි ප්‍රූනින් එකක් කරනවා. මේ මල් ගහේ. එතකොට අපිට මේක තියාගන්න පුළුවන් කාලයක්. සාමාන්‍ය සෙන්ටිමීටර් 10ක් 15ක් අතර වෙන්න හાર્ඩ් ප්‍රූනින් එකක් කරනවා. එතකොට මේ ගස් ආයි ඊළඟ කන්නේට ලියලලා එනවා. ඒ විදිහට තමයි මෙයාලා ටෙක්නික් එක භාවිත කරන්නේ. ඉතින් මෙච්චර හොඳට මල් පිපිලා තියෙනවා. අපරාධ මෙහෙම කපලා දාන එක කියලා. ඒ වුණාට දැන් මේ මණ්ඩල කාර්යය දැන් අවසන් වීගෙන එන්නේ. ඉතින් තව කාලයක් මේක තියාගන්න බෑ. ඒ වුණාට දැන් මේ කැපුවට පස්සේ මීටත් වඩා හොඳට මේක ලියලා එනවා. ඉතින් අපි ඊළඟට බලාගමු. ඉතින් අපි දිගටම ඉන්නවා. ඔයාලට පෙන්නන්න. හලෝ ගයන් මොනවද දිනනත් සර්? මොකද වෙන්නේ මල් කපනවද? මල් කපන මේක දැන් අපි දැන් ආයි නැවත මේක මේ ගන්න එපා. ඉඳලා මේ නැවත කප්පාදුවක් කරනවත් මේක මේ ජනවාරි පෙබරවාරි නමර මේක නැවත අපිට යන්න ගන්න පුළුවන්. ඒක ඉඳලා මේ කප්පාදු කරලා තියෙන නැවත ආයි මේක අපිට හදා ගන්න පුළුවන් ගහ ලස්සන. ඒකට අපිට ලස්සන හදා ගන්න පුළුවන්. අරක් කොහොමද දාන්නේ? එතකොට ශ්‍රේෂ්ඨ බලය වැඩි වෙන. එතකොට ටැග් ගාලා ලියලා එනවා. සාමාන්‍ය මෙහෙම ඇලේට ඉලට පුරාම මේක අපි හાર્ඩ් ප්‍රූනින් එකක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් නැත්නම් අපි එකක්වත් කියලා කපනවා. ඒක විවිධකම තියෙන ලංකාවේ තියෙන. මෙහෙම යාල කරන්නේ හાર્ඩ් ප්‍රූනින් එකක් කිසිම එකක් තියන්නේ නැහැ. එක ප්‍රමාණයට මට්ටම් ඉන්න ගා කපන එක තමයි කරන්නේ. දැන් මේක පඳුර විදියට ලිං ලියලා එනවා. ඒ වගේම අපි නිවාරයෙන් මේක සුද්ධ කරලා අයින් කරලා ක්ලීන් කරලා තියන්න ඕනි. මේකට ලෙඩ රෝග වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි හැකිතාක් මේ ගිරිලා තියෙන ඒවා සුද්ධ කරලා ක්ලීන් කරලා මේ විදියට තියෙනවා. දැන් සීත කාලේ පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ සීත කාලේදී සීතල ගොඩක් වැඩි හින්දා මල් වැවෙන්නේ නැහැ ගොඩක්. මේක නිසා මේ වගේ අපි ප්‍රූනින් එකක් කරනවා. ප්‍රූනින් එකක් කියන්නේ මල් කප්පාදුවක්. ඉතින් මේ මල් කප්පාදු කරාට පස්සේ මේ කප්පාදු කරපු මල් ගස් ඔක්කොම ටික එකම ග්‍රීන් හවුස් එකක් ඇතුළට දාලා පෙබරවාරි දක්වා තියෙනවා. නැවත ප්‍රොජෙක්ට් එක ගන්නේ පෙබරවාරි. එතකොට ඒ වෙනකොට මේ මල් ගස් ටික සරුවට වැවිලා හොඳට මල් ගස් ටික පඳුර වගේ ලස්සනට වැවිලා තියෙනවා. යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ පෙන්නේ මේක ග්‍රීන් හවුස් එකක් විතරයි. මේ සාමාන්‍ය එක ග්‍රීන් හවුස් එක මල් දැලව තියෙනවා 1000ක් විතර තියෙනවා. ඉතින් මේ පාර අපි ග්‍රීන් හවුස් 4ක විතර මල් කපන්න සිද්ධ වුණා. කියන ප්‍රූනින් එකක් කරන්න සිද්ධ වුණා. ඔක්කොම අපි කළ 5000කට ආසන්න ප්‍රමාණයක් මේ වගේ ප්‍රූනින් එකක් කරන්න සිද්ධ වුණා.
කැපෙන් නැද හරියක් කඩන මොත් කියලා අන්න ගොඩක් මොත් Nina, ce faci? Oh, dai flori. Să nu mă pui pe internet. Bună dimineața! අපි මල් වැල් ටික අදිනවා ඉතින් කපමු ටික. ඉතින් යනෝනේ අපි මල් කප්පා ගන්න ඉවරයි. දැන් මේ කරන්නේ අපි කප්පාට වලින් මල් කප් ටික එකම ග්‍රීන් හවුස් එක ඇතුළට මාරු කරනවා. ඔයාලට පේනවා ති දැන් ප්‍රෝනිං කරපු මල් ගස් ටික ඔක්කොම මේ කට්ටි එකතු කරලා අඩු කරනවා. දැන් කරන්නේ අර අපි කප්පු මල් ටික මේ විදිහට ක්ලීන් කරන එක. කප්පු මල් ටික ඔක්කොම මේ වගේ ට්‍රැක්ටර් එකට පටවලා වලට ගිහින් දානවා. මේක මොකක් කරන්නේ? ඊජගේ මක්ක. ඊජගේ. මගේ YouTube channel එක vlog the hero ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මතක ඇතුව අනිවාර්යයෙන් bell icon එක click කරන්න. ඉතින් නැවත අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.